මේ උත්තමාවිට වැඳ වැඳ හිටියොත් ඒ පින්බලෙන් බේරෙයි. යම්කිසි මේ කුමාරියක් යම්කිසි තරුණ කෙල්ලෙක් විවාහ වෙනකල් බඹසර රැකලා මේ උත්තමාවිය ළඟ පහනක් තියලා පතන බැතුමනක් ඉටු වෙනවා. මේ උත්තමාවියගේ දැසට පේන්නේ බඹසර තියෙන කිල්ලෝ. මේ අඩවන් දෙනටින් net විවර කළා මේ උත්තමාවිය බලනකොට ඇයට පේන්නේ පතිවෘතාව රකින්න ස්ත්‍රී. මේ උත්තමාවිය නිස්සංගල විවර කළා බලනකොට බඹසර තියෙන මෑණිවරු පේනවා. ඒ නිසා අද ඉඳලා මේ උත්තමාවියගේ උතුම් පවිත්‍රතාවය සිහි කරලා බඹසර අධිෂ්ඨාන කරගන්න. විවාහ වෙනකල් චරිතේ නරක කරගන්න එපා. අද ඉඳලා තමන්ගේ ස්වාමියාව ඉක්මවලා වෙන පිරිමි ගැන කටයුතු කරන්න එපා. අධිෂ්ඨානයක් ගන්න. මොකක් හරි පිනක් තියෙන නිසානේ මෙච්චර වෙලා හිටියේ. ඇගේ අනුභවය තියෙන නිසානේ මේ වලාකුළු මෑත්තුනේ. ඒ අනුභවය තියෙනවා. යම්කිසි කෙල්ලෙක් මේ උතුම් යසෝදරාවට වැඳ වැඳ ඉන්න කෙල්ලෙකුට කොල්ලෙක් කරදරයක් කරන්න හැදුවොත් ඒ කොල්ලට එක සාපයක් වෙනවා. ඇයි පවිත්‍ර උත්තමාවියකගේ දියණියකටයි කරදර කරන්නේ? මේ වගේ පවිත්‍ර උත්තමාවියක් ඇසුරු කරන දියණිවරුන්ට කරදර වෙන්නේ නැහැ. මේ වගේ පවිත්‍ර උත්තමාවියකට වඳින පිරිමින්ට නරක ගැහණු ලැබෙන්නේ නැහැ. ඇයි අද කාලේ පිරිමින්ට නරක කාන්තාව ලැබෙන්නේ? යසෝදරා උත්තමාවියට වැඳලා නැහැ. වන්දනා කළා නැහැ. අපිට සිල්පදයක් තියෙනවා භික්ෂුණීන්ට වඳින්න එපා කියලා. නැත්තම් දහස් වතාවක් හිතෙනවා පෙරලි වඳින්න මේ උත්තමාවියට. එච්චර පවිත්‍රයි. එක්කෝ බඹසර රකින්නවා නැත්තම් ස්වාමි භක්තියෙන් යුක්තයි. කෙල්ලන් කරන නරක වල් වැඩ කවදාවත් යසෝදරාව සසරේම කල්ප අසංඛ්‍ය අතර වල් වැඩ කරලා